Hi පුතේනේ හැමෝටම ආයුබෝවන්. මේ ටීචර් ඇස්ට්‍රේලියානු අද නගර අතර දුර හොයන්නේ කොහොමද කියලා දෙන්න. මේ වගේ ටේබල් තියනවා නේද පොතේ? ගණන් පොතේ. කොහොමද මේක කියවන්නේ? කොළඹ ඉඳන් හලාවතට 72යි, කොළඹ ඉඳන් පුත්තලමට 142යි, කොළඹ ඉඳන් අනුරාධපුරයට තමයි මෙන්න මෙතන තියෙන්නේ දුර. ඒක අපි හොයන්න ඕනේ. හලාවත ඉඳන් පුත්තලමට ඇති දුර මෙතන තියෙනවා. හලාවත ඉඳන් අනුරාධපුරයට ඇති දුර මෙතන තියෙන්න ඕනේ. පුත්තලම ඉඳන් අනුරාධපුරයට 72යි. මේවා කියවන්න පුළුවන් වෙන්න ඕනේ. කොළඹ ඉඳන් හලාවතට 72යි, කොළඹ ඉඳන් පුත්තලමට 142යි, කොළඹ ඉඳන් අනුරාධපුරයට ඇති දුර තමයි පුතේ මේ කොටුවේ තියෙන්න ඕනේ. හලාවත ඉඳන් පුත්තලමට ඇති දුර මේ කොටුවේ තියෙන්න ඕනේ. හලාවත ඉඳන් අනුරාධපුරයට ඇති දුර මේ කොටුවේ තියෙන්න ඕනේ. පුත්තලම ඉඳන් අනුරාධපුරයට 72යි කියලා ලියලා තියෙනවා. අපිට තියෙනවා එක හිස්තැන පළවෙනි හිස්තැන විදියට හලාවත ඉඳන් පුත්තලමට. මම පුතා මෙන්න මෙතන තියෙනවා කොළඹ ඉඳන් පුත්තලමටම 142. එහෙනම් කොළඹ ඉඳන් පුත්තලමට 142න්මයි පුතා කොළඹ ඉඳන් හලාවතට තියෙන මේ 72 අඩු වුණාම හලාවත ඉඳන් පුත්තලමට ඇති දුර තියෙනවා. හරිද? එහෙනම් මේ පළවෙනි හිස්තැන අපි හොයනවා. කොළඹ ඉඳන් පුත්තලමට ඇති දුර 142යි. මෙයාගෙන් අපි අඩු කරනවා කොළඹ ඉඳන් හලාවතට ඇති දුර 72. මම බුදාට හරහට ලියලා අඩු කරන්න බැහැ නම් පහට ලියලා අඩු කරන්න ඕනි. දෙකෙන් දෙකක් අඩු වුණාම බිඳුවයි. එහෙනම් 4න් 7ක් බෑ. එහෙනම් 14න් 7ක් අඩු වුණාම 7යි. එහෙනම් මම පුතා හලාවත ඉඳන් පුත්තලමට කිලෝමීටර් 70යි. අපි යනවා දෙකට. හලාවත ඉඳන් අපිට අනුරාධපුරයටයි හොයන්න තියෙන්නේ. මේකේ මම පුතා ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. මෙන්න මේ හිස්තැන පුරවන්න නම් සිරස් එකේ කෙළවරේ තියෙන 72යි සිරස් එකේ ළඟම ඉන්න කෙනයි ගන්නවා. මේ දෙකේම කොහොම ළඟම තමයි නේ. අපි එක පැත්තක සිරස් ගත්තොත් ඈත. එහෙනම් කෙළවරේම තියෙන්නේ 72. මෙයාට අපි එකතු කරනවා තිරස් පැත්තට ඉන්න ළඟම එක්කෙනා නම් 70. ඈත මෑත සිරස් එකේ ඈත එක්කෙනා ගන්නවා තිරස් විදියට අපි ගිහිල්ලා ළඟම එක්කෙනා ගන්නවා මෑතම එක්කෙනා. එහෙනම් 72යි 70යි එකතු වුණාම මෙන්න මේ කොටුව පුරවන්න පුළුවන්. 2.2යි 2යි 7යි 7යි 14යි. එහෙනම් මේ 142යි හලාවත ඉඳන් අනුරාධපුරයට. එහෙනම් දැන් තියෙන්නේ අපිට 3 කොළඹ ඉඳන් අනුරාධපුරයට ඇති දුර. කොළඹ ඉඳන් අනුරාධපුරයට ඇති දුර. එහෙනම් මම පුතා මේ කොටුව පුරවපු විදිහටම අපිට පුරවන්න පුළුවන්. සිරස් එකේ ඈත එක්කෙනයි ගන්නෙ. හරිද? සිරස් එකේ එහෙනම් ඈත එක්කෙනා ගන්නකොට අපි ඈත සංඛ්‍යාව ගන්නකොට තිරස් එකේ ළඟම මෑත එක්කෙනා ගන්න ඕනේ. මේ පැත්තෙන් ඈත එක්කෙනා ගත්තොත් මේ පැත්තෙන් ළඟම එක්කෙනා ගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ නං. සිරස් පැත්තෙන් ඈත ගත්තොත් තිරස් පැත්තෙන් මෑත ගන්න ඕනේ ළඟම කෙනා. එහෙනම් තිරස් පැත්තෙන් ඈත එක්කෙනා ගත්තොත් සිරස් පැත්තෙන් මෑත එක්කෙනා ළඟම කෙනා ගන්න ඕනේ. එක පැත්තකින් ඈත කෙනා ගත්තොත් අනිත් පැත්තෙන් ළඟම කෙනා ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් මේ කොටුව අපි පුරවමු. ඈතම එක්කෙනා මේ පැත්තෙන් ගන්නවා මම 72යි. එහෙනම් මෑත එක්කෙනා මෙතන 142යි ළඟම කෙනා එහෙනම් 142යි මේ දෙන්න එකතු කරනවා. එහෙනම් හරහට බැරි නම් අනිවාර්යෙන් පටුකොලේ පහළ ලියලා එකතු කරන්න ඕනේ. ඔයාලා 2යි 2යි 4යි 7යි 4යි 11න් එක දානවා එකක් ඉතිරි. ඒ එකයි මේ එකයි 2යි එහෙනම් 214යි. එහෙනම් කොළඹ ඉඳන් අනුරාධපුරයට මම පුතා 214යි. හරිද නේද? ඈත මෑත මම ආපහු කියලා දෙනවා. අපි මේ එක හේවේ හලාවත ඉඳන් පුත්තලමට ඇති දුර තමයි හොයන්න තිබුණේ. නම් අපි කොළඹ ඉඳන් පුත්තලමට ඇති 142කින් කොළඹ ඉඳන් හලාවතට ඇති 72 අඩු කරා. එතකොට එනවා හලාවත ඉඳන් පුත්තලමට 70යි.
දෙක ගත්තේ ඈත මෑත කොහොමද මේ දෙන්නම ළඟ නේද නං සිරස් එකේ කෙලවර එක්කෙනා 72යි සිරස් එකේ ළඟම එක්කෙනා 70යි නම් 72යි 70යි එකතු වුණාම 140 දෙකයි හලාවත ඉඳන් අනුරාධපුරයට 140 දෙකයි අවසානයේදී අපි කොළඹ ඉඳන් අනුරාධපුරයට එනං ඈත මෑත එන සිරස් එකේ ඈත 72 ගත්තා සිරස් එකේ මෑත එනං ළඟ තියෙන 142 අපි ගත්තා එහෙනම් මේ දෙකේ එකතු වෙලා 214යි එහෙනම් කොළඹ ඉඳන් අනුරාධපුරයටම 214යි මේ වගේ එහෙනම් වගුවල සමහර තැන් අපිට ඈතින් මෑතින් සංඛ්‍යා අරගෙන ඉක්මනටම නගර අතර දුර හොයන්න පුළුවන්. හරිද එහෙනම් තව මේ වගේ ගානක් අපි හදමු. එතකන් මේක ලියා ගන්න ගැටලු තිබුණොත් අපි ඉස්සරහට කතා කරලා විසඳ ගමු.